ඔන්න මේ පාර පට්ටම අඩුවට සුපිරිම කන්ඩිෂන් තියෙන බයික් සෙට් එකක් තියෙන. ඉතින් අඩුවට දෙද්දි ක්වොලිටිය බාලයි කියලා හිතන්න එපා. ආදරයට තමයි අඩුවට දෙන්නේ. ඔයා දන්නවා මම කවදත් අඩුවෙන් තමයි දෙන්නේ. මෙන්න මේ සෆාරි බයික් සෙට් එකම සෙල්ස්ටාර් තියෙන බයික්. මෙන්න මේ බයික් එක රුපියල් 85000යි. රුපියල් 85000කට 48 cc සෆාරි බයික් එකක් ගන්නව තියා හිතන්නවත් බෑ. හොඳ බයික් එකක් ගන්නව තියා හිතන්නවත් බෑ. ඉතින් මෙන්න මේ බයික් එකක් තියෙන චීස් වගේ. ඉතින් ආයි කියන්න දෙයක් නැහැ. මේක රුපියල් 135000යි. නෑ. මේක රුපියල් 115000යි. මේ බයික් එක හොඳ නෑ කියලා හිතනවා මේ වීඩියෝ එක අන්තිම ටික අනිවාර්යෙන් බලන්න. මෙන්න මේ බයික් එකේ මාර chance එකක් තියෙනවා. ඔයාලට පේනවා මේකත් ඇත්තටම චීස් වගේ බයික් එකක්. හොඳටම පාවිච්චි කරලා තියෙන බයික් එකක්. මේකේ ආදායම් බලපත්‍ර ලයිසන්ස් පවා තියෙනවා. මේ බයික් එක මම කලින් විකුණන්න දාපු බයික් එකක්. මේක කලින් මම විකුණන්න දැම්මේ 160000කට. ඉතින් කියන්න කනගාටුයි. ඉතින් මල්ලි කෙනෙක් මට කතා කරලා කිව්වා අයියේ මට මේ බයික් එක ඕනෙමයි මම ඇඩ්‍රස් එකක් දානවා කියලා. ඉතින් ඔයාලා දන්නවා මගේ ඇඩ්‍රස් දානවා මම එපා කියනවා. ඉතින් ඒ මල්ලිත් ගොඩාක් දේවල් කියලා මට මේ බයික් එකම ඕනේ මේකම ඕනේ කියලා ඇඩ්වාන්ස් එක රුපියල් 15000ක් මට දැම්මා. රුපියල් 15000ක් දැම්මා. ඉතින් කියන්න කනගාටුයි. ඉතුරු සල්ලි පොලියට අරන් තමයි එනවා කිව්වේ. ඒ මල්ලි දෙන්න විදියක් නැහැ කිව්වා. ඉතින් මම කතා කරලා කිව්වා මල්ලි ඇඩ්වාන්ස් දාපු සල්ලි ගන්න කියලා. මොන විදියෙන්වත් කැමති වුණේ ඇඩ්වාන්ස් දාපු සල්ලි ගන්න. ඉතින් මේ බයික් එක ඒ 15000 අඩු කරලා දෙනවා. මොකද කාගවත් සල්ලි මං ගන්නෑ. මේ බයික් එක 145000ට පොත්පත් ලයිසන් ඉන්ෂුරන්ස් සේරම තියෙන බයික් එක රුපියල් 145000යි. මේ බොරු කියලා කියන්න එපා. බොරු නෙවෙයි ඇත්ත මගෙන් ගත්තුන් දන්නවා. ඊළාට මෙන්න මේ X number පල්සර් එක දන්නවනේ. ඉතින් පල්සර් ඉතින් බයික් එකක් කොහොම කොල්ලෙක්ට ගැම්මට යන්න පුළුවන් බයික් එක. මම අවුරුදු ගානක් තිස්සේ පල්සර් බයික්මයි පදින්නේ. මම පල්සර් ලවර් කෙනෙක්. ඒ කියන්නේ මම ආසම් පල්සර් 135 බයික් එකට. මම දන්නේ නැහැ සමහරක් විට අපේ තියෙන ආර්ථිකෙත් එක්ක අපිට තෙල් වැඩ කරන බයික් එකක් ඕනනම් ඉතින් ගන්නේ මේක තමයි. මේ බයික් එක සාමාන්‍ය වෙළඳපොලේ තියෙන්නේ 250000යි 260000යි. ඒ කනවල මේකේ සෙල්ස්ටාර් සේරම වැඩ ආදායම් බලපත්‍ර හැමදේම තියෙනවා. මේ බයික් එකේ ඔයාලා පේන ටයර් අලුත්. මේ බයික් එක මං ඔයාලට දෙන්නේ කීයටද දන්නවද? 1,25,000යි. ඉතින් කවුරු හරි හිතන වේද ඉතින් මේ මූ මෙච්චර අඩුවට දෙන්නේ ඇයි කියලා. ඉතින් මගේ ප්‍රතිපත්තිය තියෙන්නේ මචං එක බයික් එකකින් රුපියල් 5000ක් මට ලාභෙ තිබ්බම ඇති කියලා. මේ සේරම ASCII ඇවිත් ඉන්නවා මේ අපේ බයික් එක බාන අය කෙනෙක්. අයි මෙහෙන් මේ වීඩියෝ කරන අතරතුර තමයි ආවේ. අයිට මොකද හිතන්නේ බයික් එක හොඳයිද? ලස්සනට තියනවානේ. ඔයා නිකන් මේ පල්සර් එකට වගේ තමයි කැමතිනේ. කලින් ගත්තේ නෑ. මගේ අවුරුදු කීයකට කලින්ද ගත්තේ? 3කටත් වැඩි මං හිතන්නේ 4ක් විතර එනවා. ඉතින් මොකද කියන්නේ මේ පල්සර් එක වාට දෙන්නද? ඉතින් ඔයාලත් ඕනනම් ඉක්මනට එන්න. මගේ නම්බර් එකට කෝල් කාඩ් ගොඩක් වෙලාට මම ආන්සර් කරන්නේ නැහැ නෙවෙයි ආන්සර් කරන්න බෑ ඒ තරම් කෝල් එනවා. ඉතින් මගේ WhatsApp message එකට මොන හරි දැනගන්න තියෙයි නම් විස්තරයක් දාලා තියන්න. හෙට තමයි මට ඔයාලා reply කරන්න වෙන්නේ. ඉතින් මේ බයික් බාන්න නම් දෙවුන්දරට එන්න. දෙවුන්දර ෂෙඩ් එක ගාවට සිංහා වාහන සේල් කියලා වීල් පාගය අහන ඕන කෙනෙක් කියයි. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම ඉස්සරහටත් මේ වගේම අඩුවට දෙනවා. කවදාවත් මගේ ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ. ඔයාලා ඉන්න තාක්කල්. මොකද මගේ බිස්නස් එක කියන්නේ මචං උඹලව රැක ගන්න තමයි මම මේ ගේම ගහන්නේ. නැතුව මට මේ වාහන 1000ක් තිබ්බද දන්නේ නැහැ මචං. උඹලා නැත්නම් මං කාටද මං දෙන්නේ මේවා. එහෙනම් හදවතින්ම ආදරේ ජය වේවා. මේ සමාවෙන්න මේ 1.25යි නෙවෙයි 1.25යි නේ ගාන චුට්ටක් වැරදුනා කලබලේනේ. මේක 2.25යි ෆිනෑන්ස් එකක් දැම්මොත් මං හිතන්නේ රුපියල් 1,70,000ක් 80000ක් විතර ගන්න පුළුවන්. නමුත් කෑෂ් ගන්න කෙනෙකුට තමයි දෙන්නේ. පට්ට ලාභයි තමයි. ඉතින් කියපු ගණන් වලට අනිවාර්යයෙන්ම දෙනවා. ඊට වඩා රුපියලක් හරි අඩු වුණොත් මිසක් රුපියලක්වත් වැඩි වෙන්නේ නැහැ. මේ බයික් එක මම වලස් මුල්ලෙන් තමයි අරන් එන්නේ. ඉතින් අඩුවට හම්බුනේ හින්දා කලබලෙට ගිහිල්ලා ටක් ගාලා අරන් ආවා. ඉතින් අද බයික් එක අරන් යන්නේ සුසිල් අයියා තමයි කලබලෙට ටක් ගාලා අල්ලගත්තේ. සුසිල් අයියා බයික් එක අරන් එනව නෙවෙයි. ඇත්තටම සුසිල් අයියා බයික් එක විදිනවා. ඉතින් මේ මට ඉතින් කියා ගන්න බැරුණා සුසිල් අයියා හෙමින් යන් කියලා. ඉතින් හෙමින් යන් කියන්න සුසිල් අයියා හොයන්න බෑ. ඉතින් ඔන්න බලන්න ඔය ඉස්සරහා කහපාට ෂර්ට් එක ගන්න යන්නේ සුසිල් අයියා තමයි. සුසිල් අයියා 50යි 60යි තමයි යන්නේ. ඊට අඩුවෙන් යන්නෙම නෑ. ඉතින් සමහරු කියනවා මේ සෆාරි බයික් වල කඳු වල යන්න බෑ. අදින්නේ නෑ. එහෙම නෑ. අරක නෑ මේක නෑ කියලා. සෆාරි බයික් කියන්නේ ඉතින් සුපිරි බයික් එකක් තමයි.